ඔයා හොයන සතුට දැනටමත් ඔයා ළඟ තියෙනවා. දන්නවද? ජීවිතේ ලොකුම දුක හැමදේම නැතිවීම නෙවෙයි. තියෙන දේවල් අගය කරන්න පරක්කු වීම. ගොඩක් අය හැමදාම හිතන්නේ තව ටිකක් සල්ලි තිබුණා නම්, තව ලස්සන වුණා නම්, තව ෆේමස් වුණා නම්, තව බෙටර් ලයිෆ් එකක් තිබුණා නම් එතකොට තමයි සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි ජීවිතේ ඉස්සරහට යනවා. හීන වෙනස් වෙනවා. ආශාවන් වැඩි වෙනවා. ගොඩක් වෙලාවට හිතේ නිදහසක් රැඳෙන්නේ නැහැ. මොකද දන්නවද? ග්‍රේට්ෆුල් නැති හිතකට කිසිම දෙයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගොඩක් මිනිස්සුන්ට ඕනි තමන්ට තියෙනවට වඩා තව වැඩිපුර දේවල්. තමන් ළඟ තියෙන දෙයට ග්‍රේට්ෆුල් වෙන ගමන් තව ඊට වඩා වැඩි දෙයක් ફોකස් කරාට, ඒ වෙනුවෙන් වැඩ කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගොඩක් අය කරන්නේ තමන් ළඟ තියෙන දේ අගය නොකර කම්ප්ලේන් කරන එක. කෙනෙක් පයින් යනවා. එයාට හිතෙනවා බයිසිකල් එකක් තිබුණා නම් ලයිෆ් එක බෙටර් කියලා. බයිසිකල් එකක් තියෙන කෙනා තමන්ට බයික් එකක් නැති එකට කම්ප්ලේන් කරනවා. බයික් එකක් තියෙන කෙනා කාර් එකක් ඕනි කියලා දුක් වෙනවා. කාර් එකක් තියෙන කෙනා ලක්සරි කාර් එකක් ගැන වොරි වෙනවා. හැබැයි මේ හැමෝම තමන්ට ලැබිලා තියෙන දේ බ්ලෙසින් එකක් කියලා හිතන්නේ නැහැ. පයින් යන කෙනාට ඇවිදින්න කකුල් දෙකක් තියෙන එකම කොච්චර ලොකු බ්ලෙසින් එකක්ද? ගොඩක් අය සෝෂල් මීඩියා එකේ අනිත් අයගේ ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතයට වෛර කරන්න පටන් ගන්නවා. තව කෙනෙක් ට්‍රැවල් කරනවා, තව කෙනෙක් ලක්සරි කාර් එකක් ගන්නවා, තව කෙනෙක්ට පර්ෆෙක්ට් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒවා බලලා ඔයාට හිතෙනවා මගේ ලයිෆ් එක මදි කියලා. හැබැයි ඇත්ත මොකක්ද දන්නවද? මිනිස්සු පෝස්ට් කරන්නේ සතුට. කවුරුත් පෝස්ට් කරන්නේ නැහැ තනිකම. මිනිස්සු පෝස්ට් කරන්නේ සාර්ථකත්වය. කවුරුත් පෝස්ට් කරන්නේ නැහැ නිදි නැති රැයවල් ගැන. අපි කම්පෙයාර් කරන්නේ අපේ රියල් ලයිෆ් එක අනිත් අයගේ එඩිටඩ් මොමන්ට්ස් එක්ක. අපිට ලැබිලා තියෙන හැම දෙයක්ම බ්ලෙසින් එකක්. රැට නිදාගත්තම කිසිම කරදරයක් නැතුව උදේට ඇස් දෙක අරිනවා. නිරෝගී ශරීරයක් තියෙනවා. අම්මගේ කටහඬ, තාත්තගේ රැකවරණය මේවා සල්ලි වලට ගන්න බෑ. හොස්පිටල් වර්ඩ් එකකට ගිහින් බලන්න. කෙනෙක් නෝමල් විදිහට ඇවිදින්න කොච්චර ප්‍රාර්ථනා කරනවද? තව කෙනෙක් වේදනාවකින් තරව හුස්ම ගන්න ප්‍රාර්ථනා කරනවා. එතකොට තමයි තේරෙන්නේ අපි සාමාන්‍යයි කියලා හිතලා ඉග්නෝර් කරන දේවල් තව කෙනෙක්ගේ ලොකුම ප්‍රාර්ථනාවක් කියලා. සමහර විට ඔයා කම්ප්ලේන් කරන ගෙදර නිවසක් නැති කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඔයා ටයර්ඩ් වෙලා කම්ප්ලේන් කරන ඔයාගේ ජොබ් එකක් නැති කෙනෙක්ගේ හෝප් එකක්. ඔයා විවේචනය කරන බොඩි එක හොස්පිටල් බෙඩ් එකක ඉන්න කෙනෙක්ගේ විශ් එකක්. ඔයා දැනටමත් දන්න වෙති ජපානයේ ඉකිගයි කියන කන්සෙප්ට් එක. ඒකේ මීනින් එක ජීවත් වෙන්න හේතුව. එහෙම නැත්නම් ජීවිතයේ සතුට අර්ථය හොයාගන්න එක. ඉකිගයි කියන්නේ ලොකු සල්ලිවත් ලක්සරි ලයිෆ් එකක්වත් නෙවෙයි. පොඩි දේවල් වලින් සතුට හොයාගන්න එක. උදේ ටී එකක් බොන මොමන්ට් එක, වැස්සේ සවුන්ඩ් එක, ෆැමිලි එකත් එක්ක කතා කරන එක, සන්සෙට් එක බලන එක, මේ වගේ සිම්පල් මොමන්ට්ස් එන්ජොයි කරන එක. ජපන් ජාතිකයන් විශ්වාස කරනවා ඇත්තම සතුට එන්නේ සරල ජීවිතය අගය කිරීමෙන් කියලා. ඉතින් හැමදාම ජීවිතේ රේස් එකක් කරගන්න එපා. තව දේවල් පස්සේ දුවලා ලැබිලා තියෙන සතුට නැති කරගන්න එපා. ඔයාගේ බටේට තියෙන බ්ලෙසිංස් නෝටිස් කරන්න. හිතන්න මෙච්චර මේ ලෝකේ ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, අත්පා නැතුව ජීවත් වෙන මිනිස්සු ඉද්දී ඔයාගේ අතේ ෆෝන් එක තියාගෙන හොඳට අහන ගමන් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකම කොච්චර ලොකු දෙයක්ද? හැමදාම තව එකක් කියලා ජීවිතේ වේස්ට් කරන්න එපා. දවසක ඔයා නිදහස් මනසක් එක්ක ටී කප් එකක් අතේ තියාගෙන සන්සෙට් එක දිහා බලයි. මට ලැබිලා තියෙන ජීවිතේ ඇත්තටම ලස්සනයි කියලා ඔයා hina වෙයි. ලැබිලා තියෙන දේ සතුටු වෙන්න ඉගෙන ගන්න. අවධානයෙන් ඉන්න, වර්ධනය වෙන්න, ජය ගන්න. මේ පීක් මයින්ඩ්.